මේ මම ඩස්බින් එළිය තියෙන ඩස්බින් එක කුස්සියට ගෙනල්ලා කුස්සිය එක එළියේ තියලා ඊට පස්සේ ඒක ගේට් එක පාගුවා මම ඩස්බින් එක අල්ලලා විසික් කරා බයි ඩස්බින් එක තමයි කීර කරන විසික් කරපු විදිහට තියෙනවා එයාම අරන් තියාගන්න බලමු මං ගන්නෑ මොන විදිහට වෙනවද ඒකම තමයි I just recorded my little brother. Those 3 days, right? මොනවද කරන්නේ? මොනවද කරන්නේ මම මේ අද ඇත්තටම මේ කාරණාව මේ ඇන්ටි කෙනෙකුත් ඉන්නවා මේ ඇන්ටි ලොකු සපෝට් එකක් දෙනවා අද පාතරේ මගේ නංගි මගේ මස්සිනා ඉනවා කොළඹ වැඩකට ඒගොල්ලෝ කැමති නෑ ඉස්සෙල්ලා කියන්නේ මේ මම ඒගොල්ලන්ට හදනවා පෝක් කරි එකක් මම පෝක් ටික හොඳට හොදලා තියෙන්නේ දැන් මම කහයි ගම්බිරිසුයි ලුණුයි එකතු කරලා ඒක පොඩ්ඩක් මෙන්රිට් වෙන්න තියන්න හදන්නේ right ඉතින් ඒගොල්ලෝ එනවා කොළඹ ඒගොල්ලෝගේ පර්සනල් වැඩකට ඉතින් ඒගොල්ලෝ කැමති නැහැ කඩෙන් කන්න ඉතින් මගේ යුතුයකම ලොකු අයියා විදිහට මම ඒගොල්ලන්ට කන්න පෝක් කරි එකක් හදනවා තුබ කරවිල හදනවා ආය ඇන්ටි කෙහෙල් මුව චුට්ටක් බලන්න පරිප්පු දාලා කෙසෙල් මුව හදනවා තව ඕනම් පොප්පඩක් බදින්න පුළුවන් මිරිස් කරවල එක ඒක තමයි මගේ කාර්යය මේක වෙන්නත් පුතා ඉතින් ඔන්න ඔහම කහයි ගම්බිරිසුයි මොනවද ලුණුයි දාලා චුට්ටක් පැය භාගයක් විතර අතගා ගියා මේ තමයි මගේ ඇත්තම කියනවා නම් නළුවෙක් විදියට වැඩිපුරම කාලෙ ගෙවෙන්න ඕනේ එක්කෝ මගේ ඔෆිස් රූම් එකේ එහෙම නැත්නම් ෂූටින් ලොකේෂන් එකේ නමුත් ගෙදර ඉන්න දවස්වල මගේ වැඩිපුරම කාලෙ ගෙවෙන්නේ මෙතන අම්මට ඕන කෑම ටික හදන්න ඕනේ දුවට ඕන කෑම ටික හදන්න ඕනේ අම්මලා ඉතින් කන්න නැති ගා වේරම මගේ ඉඳ අපේ අම්මත් බලන් ඉන්නවා මගෙන් කෑම කන්න මොනවද ඒක මගේ ෆේවරිට්. කවුද බලන් ඉන්නේ අය කැම් කන්න? මගේ අම්මා. චීස්. අර පෝක් හදන දවස්වල මේ ෆෝක් හදන දවස්වල ප්ලේට් හදලා දෙන්න එපා. සී අඩු සීනි. ෆෝක් හදන දවස්වල අපිට බ්‍රෑන්ඩි පොඩි පොඩි ෂොට් එකක් හරි මොන හරි ඒ වගේ එකක් තමයි තියෙන්න ඕනේ. මේක එහෙම නැති වුණාට පස්සේ මම යනවා බියර් එකක් ගන්න. ඇන්ටි. ඒ බියර් එක ගන්න ගියාට පස්සේ කරදර කරනවා. මේ තමයි අපට උදව් කරන්නේ වෙන්නේ. ඉදිලා මම පරිප්පු එකක් කාට අම්බගෙන තියෙන්නේ. ඒ මොකේද මම මිදිකිල් දාලා ගාන දැන් ඉදිලා තියෙන්නේ. මම ඒකට එකතු කරනවා අම්බගෙන 3-5ව දාගත්ත පරිප්පු එක. ඒ මම තව දෙයක් කියන්න ඕනේ. දැන් මගේ මේ සමහරක් වෙලාවට මම මෙහෙම වියනවා වගේම වාහනේ නැත්නම් ඔය ඉතුරු ගමන් වීඩියෝ දානවා. මම පොඩි ස්ක්‍රිප්ට් එකක් හදාගෙන මම වීඩියෝස් දානවා. ඒවට ඔය මේ බලන කට්ටිය තරහ වෙන්න එපා. මේ මම තරහ වුණා ප්‍රශ්නයක් නෑ. තරහ වෙන්න ඕනේ මිනිස්සු. නිකන් මේ අහිංසක මේ රටේ කිසිම දෙයක් හොරකම් කරගත්තේ නැති දුප්පත් අම්මලා තාත්තලාගේ අපි වගේ අහිංසක පවුල් වල මේ රටේ මහ ජනතාවගේ සල්ලි හොරා කාපු නැති ඒ වගේ හොඳ මිනිස්සු ඉන්නවනේ මේ ඉන්නේ තාම අතලොස්සයි ඉන්නේ 25000ක් වගේ පිරිසක් ඉන්නවා ඒගොල්ලෝ තමයි ඔය හොරකම් කරලා හැමදේම කඩා වඩාගෙන ජීවත් වෙන්නේ ඒගොල්ලෝ ඇරෙන්නේ අර ඒගොල්ලෝගේ ආවතේව කරලා ඒගොල්ලෝගේ
යාර කට්ටිය තරහ වෙන්න එපා. ඒක කියන්න ඕනේ. ඉතින් මම කියන්නේ හැදුවේ මම ওই වීඩියෝ දානවා රඟපානවා අමතරව මේ වගේ උයන වැඩ කරනවා. ඉතින් මට ෂූටින් නැති කාලයක් තිබ්බොත් එහෙම ඔයගොල්ලෝගේ දානේ නේද? දාන ගයක් හරි බිග් ගර්ල් පාටි එකක් හරි එහෙම නැත්නම් මොනවා හරි තිබ්බොත් එහෙම මට කියන්න. මම ඇවිල්ලා ඒවට සම්පූර්ණ වැඩේ කරලා යනවා. ඒක උයල කරනවා. දැන් මගේ කෙහෙරුව එක හරි ඒක අපි වහම එක ටෙම්පරාදුවක් එකතු කරගන්න තියෙනවා. එයා දැනගන්න ඕනේ මේ ගෙදර උයන්නේ කවුද? මේ ඈ? මගේ බෑන්සර් ටික මේ ගෙදර උයලා බයර් බඩකින් ගහම කතා කරන්නේ කාටද? අප්පච්චිට. එතකොට දොයන්න ඕනම කාටකටද යන්නේ? අප්පච්චි. බෝලුවේ. ආයෙ නම් හිටිය දැන් එන්න එපා. අද ඉඳලා අප්පච්චි ගාව. දොයන්න ඕනම කාලකටද යන්නේ? අම්මා ළඟට. නෑ. මෙන්න මම උඹ කරවිලයකට තුන පහ එකතු කරගත්තා මිස් චූට්ටක් දානවා. මොකද අපේ සුදුනෝන කාසනේ චිලි වලට ඒක පිසුදුනන හරි හොඳයි නේද? යා තුඹ කරවිලද තලන බටුද එළවලු ಜಾති ඔක්කොම කන. very good. දැන් මේක අපි ලිපේ තියාගමු. අද මේකට සුදුනෝන එකතු අපි කරගන්න. චතුයි කයි ගාන වීඩියෝ එකක් කරමුද? වද? චතුයි කයි ගාන වීඩියෝ එකක්. ඒ මොකද? සුදුනෝන එකතු කරගත්තා. ළඟදී කියලා තියෙනවා එයාගේ සිංහල උගන්වන සුදාසි ටීචර්ට මම එයත් එක්ක එයාගේ හෝම්වර්ක් වලට මම හෙල්ප් කරන්නේ නැහැ කියලා. ටීචර් මගේ ටීචර් මගේ ගයන් ඔයා ආරාධනාවට හෙල්ප් කරන්නේ නැහැද කියලා. මේන්න මම කෝ ටීචර් මම එයාට හෙල්ප් කරනවා. හැබැයි ගොඩක් වෙලාවට ඉංග්ලිෂ් සම්බන්ධ දෙයක් නම් හෙල්ප් කරන්නේ චතුරිකා. සිංහල සම්බන්ධ දෙයක් නම් හෙල්ප් කරන්නේ මම කියලා. නේද එන්නේ? ඔය ඒක වෙන්නේ බෑ. ඊට පස්සේ මම එහෙම කිව්වා. සිංහලයි බුද්ධ ආගම ඔයානේ කරන්නේ? ඔව් සිංහල බුද්ධ ආගම ඒ සම්බන්ධව මම හෙල්ප් කරන්න පුළුවන් යා. මේ කීයක් එකතු කරගන්න. තමයි තුඹ කරවිල. මට ඒ කෙනෙක් දෙන්නේ කියලා තියෙන සමහරක් වෙලාවට මේ ග්ලව්ස් එක දානවා යන්න කියලා. ඉතින් අපි හැමෝම ගෙදර උදේනකොට ගෙදර කට්ටියට වෙන්නේ. මේ පිළිසිදුව අත හොදලා ඉවර ප්‍රශ්නයක් නැහැ. රෙස්ටොරන්ට් එකක් කරන දවසට මේ ග්ලව්ස් දානවා. මම හිතන එහෙම වෙන්න ඕනේ නැහැ කියලා. මේ පොඩි ආසාවක් තියෙන රෙස්ටොරන්ට් එකක්. ලුණුනේ අබයි වේලිච්ච ලැබිච්ච දැම්මා. ලුණු ටිකුත් එල්ලිනෝ බලපෑම හිට දිනවා. කරපිංච වලද? එල්ලිනෝ බලපෑම හිට දිනවා කරපිංච විතර. කරපිංච එකත්. මම කාලේ මගේ YouTube channel එක subscribers ලා 1,50,000ක් පහු කරලා තියෙන්නේ. මම YouTube channel එක කරේ නෑ. මොනියම් මට හිතුන්නේ නෑ. මම වැඩත් එක්ක පොඩ්ඩක් busy වෙනකොට සමහරක් වෙලාවට මට හිතුණා අපරාධික නම් පස්සේ මට හිතුණා ඒක කොච්චර වටිනා දෙයක්ද කියලා. ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා අපි ඉගෙන බලන්න තරම් එච්චර අපි කියන්නේ නැහැ සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ඉතින් එච්චර එක හේතුවක් ආරාධනාවට ඔයගොල්ලෝ මොම ගොඩක් ආදරේ. එයා තමයි මූලිකම හේතුව. මම හිතුවා මගේ YouTube channel එක කරන්න ඕනේ කියලා. මොකද ඒක හේතුව රඟපාන ගමන් උයන එකම නළුව මම විතරයි. තව කවුරු හරි ඉන්නවනම් රඟපාන ගමන් උයන තව නළුවෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න බලන්න. ඉතින් මං හිතුවා ඒකම කෙනා මම කියලා. ඒකට දැම්මා. නාලා ඒකෙන් ටිකක් අරගෙන මේකට දැම්මා. ටිකක් කලවම් කරා. තුඹ කරවෙලක ඉඳන ගමන් තියෙන්නේ. ඔක්කොම පොඩ පහේ අඩුවෙන් දාන්න එකට. මං හිතා රස ඇති කියලා ගොඩක්. කොහොමද මගේ තුඹ මේ ගෙදර තුඹ කරවිල කන්න පිළිදෙක් කෙනෙක් ඉන්නවා. එයා තමයි කැමරා එක අල්ලන් ඉන්නේ. එතකොට දැන් මම පෝක් එක දැන් විනාඩි 30ක් අත ගාලා තියෙන්නේ. පෝක් එක. මුදිය විසි කරපු ඩස්බින් එක තමයි මේ තියෙන්නේ. ගාන්ට තියෙන ලස්සනට. කවුරුත් නැහැ තිබ්බේ.
සුදුළු වුණු ඉඟුරු දැන් මේ ආකාරයට එය හොඳින් කොටා ගන්න ඕනේ. චූට්ටක් එකතු කරගන්න මගේ සුදුළු වුණු ඉඟුරු එක ෆ්‍රයි කරගන්න. චුට්ටයි දැන් මේ. මම හදන විදිහ ටිකක් වෙනස්. ඉතින් මම දන්නේ මොකක්ද හදන්නේ මේ විදිහ. තව රසට හදන්න දන්නයි. ගොඩක් ඇති. මට අපිට රසයි නේ හදනවා. ආ? අපිට රසයි ඔයා හදනවා. රසයි. මම කියන්නේ මිනිස්සු يعني ජීවත් වෙන මිනිස්සු ඉන්නවනේ. එතකොට මේ මිනිස්සු නමම කන කෑම එක එතකොට තමන් ඉන්න පරිසරයේ වයිබ් එක හඳුනගෙන ජීවත් වෙනවා කියන්නේ ඒක මරු. මේ යම් යම් යම්. ඉතින් මට අබ පේස්ට් එකක් ඉදිරි කරගන්නවා. අපේ ගෙදරට මම දැන් ඇත්තට මේ අහල පහල ඉන්නේ. එයා විලා අපිට ගොඩාක් සායෝගයක් දෙනවා විනාඩි අබ පේස්ට් එකක් එකතු කරගත්තා. ඒ වගේම මේ කුස්සියට ගොඩක් කට්ටිය උයන්න ඇවිල්ලා ගිහලා තියෙනවා. ඉතින් ඉඳලා මෙතකන් ගිහලා තියෙනවා. හැබැයි මම තමයි මේකේ අතරකුණ දන්නේ. කොච්චර රට වටේ ෂූටින් ගියත් ලූණු. ලූණේ වැඩිපුර එකතු කරගත්තා. අප පේස්ට් එක එකතු කරගත්තා. ඉඟුරු ලූණු එකතු කරගත්තා. කරපිංච සේර සමග රම්පේ එකතු කරගන්නවා. සමහරක් අය පෝකිකට තුනපහ බෙදලා දානවා. ඒකත් හරි රහයි, හරි සුවඳයි. කියන්නේ කලුවට හදනවා පෝක් කරේ. කියන්නේ බ්ලැක් පෝක් කරේ. අද මම හදන්නේ බ්ලැක් පෝක් කරේ එකක් නෙමෙයි. මම හදන්නේ ජැෆ්නා කරි පවුඩර් දාලා. ජැෆ්නා කරි පවුඩර් තව තියෙනවා. මේ ප්‍රමාණය ඇති ගොඩක් තුනපහ පාවිච්චි කරන අඩුයි මම. ගොඩක් රතුවට හදන්නේ යන්නේ. ඒකින්ද මම ගොඩක් තුනපහ බෙද ගන්න යන්නේ නෑ අද. දවසේ. කොට ඒකට මම ආයෙ එකතු කර ගන්නවා. bay leaf. තා. එතකොට කරාමුඩේ. කුරුඳු. කුරුඳු පොතු දෙකක් ඒකෙත් වෙන් කරලා දෙනවා. ඒ කැමරා එක අල්ලගෙන ඉස්සරහට මෙතනින් එහාට ඉඳ බැලුවේ මොකද මේක දැන් මිරිස් ටිකක් එකතු කරනවා පොක් කනකොට පොඩක් සැරට කන්න ඕනේ. මිරිස් කුඩු චුට්ටක් ගොඩක් නෙමෙයි ආරාධනා වැඩියෙන් මිරිස් කන්න කැමති නැහැ ඒ නිසා. අපි මාතලේ අය නම් මාතලේ අම්මා නංගි මල්ලි අප්පච්චි ඒගොල්ලෝ හැමෝම ආසයි ගොඩක් සැරට කන්න. එතකොට ඔන්න දැන් මම අන්නලා අතගාලා තිබ්බ පෝක් එක මේකට දානවා. අමතක කරේ නෑ. මොනවාද? මොනවාද? පොරක පේස්ට් එක. හරි වැඩි තිබ්බරාදුව කියන්නේ ඇන්ටික් කහිනවා කැමරා එක අල්ලන් ඉන්න එක්කලා කහිනවා. ඒ කියන්නේ මගේ පහේ සාර්පටි දාන්න බැරිලා. ඔය පහේ බැදිනකොට අපි ඒක අඩුවෙන් බැද ගන්නවා වැඩියෙන් බැද ගන්නවා කියලා එකක් තියෙනවනේ. ඇන්ටි නේද? ඇන්ටි නම් මස් මාළු කන්නේ නෑ. නමුත් මම කියන්නේ අර ගෙවල් වල තුන පහ බදිනවනේ මස් මාළු වලට. එතකොට හරි ගානට බැදිලා කියලා තේරෙන්නේ කොයි වෙලාවටද? නෑ. රන්වන් පාට වෙන. නමුත් අපිට සිග්නල් එකක් එනවා. ඒ තමයි මොකද්ද? ගෙදර කට්ටිය ඔක්කොම කන්නේ ඉඳ ගන්නවා. ගෙදර කට්ටිය ඔක්කොම කයින්ද ගන්නකොට ගානට වැදිලා. ඕකරි එක දැන් මේකේ අපි වතුර මුකුත් දාන්න නැතුව වද කරන්නේ. ඔය ලුණු ටිකක් ඉතුරුයි. ඒ ටිකත් මෙහෙම මුඩින් දාලා අපරාධ මිසික් කරන්නද දැන්? ඔව් හරි. ඒ මිටි කිරි ටික දානවා සුප කරේ.
ඇන්ටිට ෆෝන් එකෙන් බලන්න පුළුවන් මගේ මේ අද අපේ දුව දැක්කේ කරේ දාන මොකද්ද ඇන්ටිට අල්ල මාළු නාරන්නේ නෝඩි හැලප අන්න හෙලපන් දෙනවා ඇන්ටි නෑ ගෙදර කට්ටියක් දැකලා ඔව් මම කිව්වා හෙලපන් ඇන්ටිගේ නම මොකද්ද ලාලනිය ඇන්ටිගේ කට්ටියක් දැකලා තියෙනවා ලාලනිය ඇන්ටිලා ගෙදර කට්ටියක් දැකලා තියෙනවා මගේ ප්‍රෝග්‍රෑම් මේකද මේ ප්‍රෝග්‍රෑම් එක ඇන්ටිට බලන්න පුළුවන් ඇන්ටිත් ඉන්නවනේ දෝනිත් ඉන්න අපේ පවුල එක්ක අද ලාලනිය ආන්ටි පොල්ලත් ලාලනිය ආන්ටිත් අපිත් එක්ක සම්බන්ධ වුණා මාතලියට කෑම හදන්න මේ පුතුර කෙනෙකුට ඔෆ් කරලා හරි දැන් ඔක්කොම සමස්තයක් විදිහට ඉවරයි ඒ වගේ බාසුමති ඉබත් එක ඒක ගානට ඉඳලා තියෙනවා මේකට කූල් ගන්න උඹ කරවි ටිකක් ගාන්න කිරි ටික දාලා හොඳට කිරි ටික උතුර ගත්තා. කිරි කැට ගහන්න දෙන්න තිනින්ද චූට්ටක් එහෙම කලවම් කරගත්තා. මොකී දින ඒ වතුරෙන් මේක ඉදෙන්න දුන්නාම ඒකේ තියෙන ඔයිල් ටික ඔක්කොම ඇරිලා ඕක එක මිස් ගානට ගන්නවා. ඕක හැබැයි රස ගොඩාක් හොදි තියලා නෙමෙයි හින්දෙන්න කියලා. right. ඊට පස්සේ මම යනවා මේ ඉදෙනකම් මොනවටද? ඔය දැන් මම යනවා කීහෙල් කොලයක් කපාන්න. අපි ඉස්කෝලේ යනකොට ඒ වගේම මම පේරාදෙණිය බාහිර උපාධිය කරා. ඒ කරන කාලේ දවසක් අපි අම්මෝ කීහෙල් කොල උතලා කෑම දෙනවා මම ලෙක්චර්ස් යනකොට. අත්තනායක හින් මේකස තමයි සිංහලස දවසක් අපි කොහමද ලන්ච් අරගෙන පොගලා ආයෙත් හෝල් එකට ආවට පස්සේ වටපිටාව හැමතැනම ගඳයි. හරිද? මම බලනවා මෙයා ළඟ ගඳ ඇති, මූ ළඟ ගඳ ඇති, ඉස්සරහ එක ළඟ ඇති ගඳ ළඟ ඇති කිය මම හැම්බෙලේම හිතනවා. පස්සේ බලනකොට ගඳ අල්ලා බලනකොට මගේ අතෙන් ගඳ එනවා. මගේ අතෙන් ගඳ එනවා අම්මා එදා දුවිලා දීලා තියෙන්නේ මට පොද නාඩු හාල් එක්ක කෙහෙල් කොලේ ඕතලා මොනවද බොම්බිලි කරවල තිර දාලා දීලා. ඉතින් මට එදා මේ පස්සේ තමයි තේරෙන්නේ මං ගෙදර ගිහලා අම්මත් එක්ක තිබ්බට ආගියුමන්ට් එකක් ගියා මොනවද ඔයාලා දෙනවා කියන්න එපා මම දන්නවා බොම්බිලි විම ගඳයි කියලා. දා තමයි මම දැනගත්තේ මම ආසම කරවල ඒක. එහෙනම් ඔන්න කතා කරමු මම යනවා කීයල් කොලයක් කපාගෙන. බයි. නැත්නම් බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරා කියනවනේ මම එහෙනම් බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරන්නේ නම වැහුවා. මෙන්න මේක තමයි මේ ජැෆ්නා කාරි පවුඩර් එක. ආයෙත් දැනන්නේ මේක මේ පහේ ගහන තමයි ජැෆ්නා කාරි පවුඩර් එක. ස්මෝක් එකට චිකන් එකට ඒ වගේම බීෆ් එකට නියමයි මම කොහොමද පැකට් එකක් ගත්තේ කරලා මම ඔකට සහ මිරිස් ටික මදින්න ලෑස්ති කරගෙන ඉන්නේ. සයි බලන්න පෝකේ රත්. මද ගින්දරේ හුදෙන පෝකේ. මම මේකට වතුර බිඳුවක්වත් දැම්මේ නෑ උගල දැක්කද? මේක හිමින් පවතිනවා. මොකක්ද අත්තේ? ලුණු මදිද? රා. අර ඊරේ ඉතුරුච්ච පොඩි කොටයක් තියෙන ඒක කමන්නේ පාවිච්චි කරලා මේක. ඕකේ එකක් හදන දවසේ කොටයක් පාවිච්චි කරලා කමන්නේ නෑ බෑ. ඊරේ ප්‍රතිපාදන ඉවරයි මේ මාසෙට. නෑ ඊරේ පොඩි කොටයක් ඉතුරු වුණා. ප්‍රතිපාදන ඉවර එක තියලා ලබන මාසෙට. ඊරේ කොටයක් ඕක හදන දවසේ පොඩි කොට කෑල්ලකින් චුට්ටක් පාවිච්චි කරලා කියන ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ප්‍රශ්නයක් තියෙනවා. පෝක් එක හරි මේක මද ගින්දරේ තව විනාඩි දැන් මේක විනාඩි කීයද 25ක් විතර මේක ඉදුණා. තව විනාඩි 10 15ක් විතර මේක තම්බමු. පෝක් සාමාන්‍යයෙන් චිකන් වලට වඩා මේ මද ගින්දරේ ගොඩාක් වෙලා කියන්නේ at least විනාඩි 35ක් 40ක්වත් තම්බ ගන්න හොඳට උයා ගන්න ඕනේ. මොකද එතකොට තමයි වෝක් වල තියෙන ඔයිල් එක අයින් වෙලා තියෙන හැමදේම හරියන්නේ. මේ ආන්ටි
කෙසෙල් කුලේ. කෙසල් කුලේ. බයි රෙස්ටෝරන්ට් එක කෙසල් කුලේ බත්. එතකොට මේ දැන් අපි දැන් තියෙන්නේ ඊටාම පොඩි දේවල් ටිකක් තමයි කරන්න තියෙන්නේ. කෙසල් කුලේ වතුරින් මොදලා මොනවද කරන්නේ තම්බන්න ඕනේ නේ මම. ලිපෙන් ඒක පැච්චල් ගහන පානේ තියලා වගේ නේද? ඔව්. ඒක තමයි මම ප්ලීස්. ඒ කියන්නේ කෙසල් කුලේ රත් කරාම ඔය කැමරා එක අල්ලා ඉන්න එක්කලා වගේ පාන නැති ගතියක් වෙනවා. එතකොට තමයි බත් එක මෙතන තියෙන්නේ. රයිට්. අපි සාර්ථක ඕක හරියක්. මේ තමයි කියන්නේ පෝක් හින්දලා හදන එක. පොඩි කාලේ මම ගෙදරට සාර්ථක බලන අංකල් කෙනෙක් ආවා. එයාට අපි කිව්වේ කොටිය කුඹුර වේද මහත්තයා කියලා. එයා අර කියන්නේ කේන්දරේ බලලා නෙමෙයි එයා පේන කියන එක. පේන කියන. එයා පේන බලලා කිව්වා මම එතකොට හිටියේ 8 වසරේ. පේන බලලා කිව්වා මේ ගෙදර සරස්වතී දෙවියන්ගේ බැල්ම තියෙන දරුවෙක් ඉන්නවා. එයා කවදා හරි දවසක මේ ඇත්ත කියන්නේ. එයා කවදා හරි දවසක කලාශේෂ්ත්‍රයට යොමු වෙනවා. ඒ වගේම කිව්වා එයා කවදා හරි දවසක මැරි කරන්නේ හොඳ ජනප්‍රිය ලංකාවේ ජනප්‍රිය කෙනෙක් කියලා මම 8 වසරේ ඉන්නකොට ඒ කොටියම්පුරේ වෙද මහත්තයා කිව්වා. ඇත්ත කතාවක් ඈ. බුදුපල්ලා ඇත්ත. බුදුපල්ලා කියලා බොරු කියන්නේ ඇත්ත. ඒ වගේ මෙයා කියලා මිෂ්මල කිව්වා. එයා හොයාගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඔක එක විදියක් තියෙනවා ඔය. මොකක්ද ලා විදිය? ගෙදර මස් ව්‍යාංජනයක් හැදෙනකොට ඒකෙන් ඉස්සෙල්ලම කෑල්ල කන්නේ එයා කිව්වා. ඇත්තටම මම බුදුපල්ලා මම ඇත්ත කියන්නේ. ඒ වගේම මම හදලා මේ මම පොක්කරික මෙතනින් අයින් කර ගන්නවා මම හදලා මම කනවා ඉස්සෙල්ලා මම හරි ආසයි පොක් කෑවේ නැත්තම් පොක් කාලා වැඩක් නැහැ මෙහෙම තෙල් කාලා අද හැබැයි දුවල එක්සර්සයිස් කරලා ඉන්නවා සුපර් ඒ වෙද මාත්‍ය තව ඉන්නවද? අනේ නැතුණා නිවන් සැපල වෙන්න ඕනේ කොටියක් උඹට වෙද මහත්තයාට මම ඒක ලිපෙන් බාලා වැඩි ගාලා පොඩි ලයින් කරා මේක අදුට්ටල් ලුණු එක නම්ද ඒ කනකොටම දැනෙන්නේ තුත් එක දුර ගන්න ඔතන්නේ ඔයා බලන්න ඔයා දැකලා නැහැ නේ කේල් කොලේ කෑම උතන නේද ඇන්ටි කියලා බත් එකක් උතලා තියාගන්න අපිත් අස්සේ ගන්න මම හිතන්නේ බත් එක උතලා පැය දෙකකින් තුනකින් කෑම රහයි නේ හා Paripu and kehel mua kalala tumba karvila දැන් ඇත්තට කියන්න තියෙන්නේ ඔතනට කියලා. මම ඇත්තටම කේල් කොලේ ඔතන දන්නේ ඒක මම මේ එච්ච වෙනවා ඒ සම්බන්ධව මට උදාහරණයක් දන්නේ නැහැ. ඒගොල්ලන්ට පපඩම් වගේම ලුණු දාලා වේලිච්ච මිරිස් හදලා ඒක පස්සේ ඒක ඉස්සෙල්ලා බැලලා තියෙනවා.
හොර පූසි මොනවද කෑවේ මට හොරේ? මට හොරේ මොනවද කෑවේ? එයා හොරේ කාලේ නා අපි කෑම හැදුවා. කොහොමද අපේ YouTube channel එක? අපේ YouTube channel එක subscribe කරන්න. කියන්න මේකද? subscribe කරන්න. හරි මොනවද කරන්නකෝ? බයි.